අයිබෝන් කියලා ඔයාලා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා සුරගුරු ඇස්ට්‍රොලොජි YouTube channel එකට. අද අපේ සූදානම කන්‍යා ලග්නයට 2026 7/27 දිනෙන් පසු උදාවන ඉදිරි මාසය සඳහා ලග්න පලාපල විස්තරයක් ගෙන එන්නයි. කන්‍යා ලග්නයේ තත්කාල ග්‍රහචාරයට අනුව ලග්නාධිපති බුධ 10 වැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් තැන්පත් වී ඇත. එය ඉතා හොඳ පිහිටීමකි. තවද එම බුධ ගුරුගේ නැකතක වන අතර එම ගුරු උච්ච බලයෙන් කේන්ද්‍රයේ රැකියාවෙන් ලැබෙන ධනය ගැන කියවෙන 11 වැන්නේ තැන්පත්ව ඇත. මෙය ජන්මියාගේ පෞරුෂය වර්ධනය කරන ග්‍රහ පිහිටීමකි. තවද ආරූඪ ලග්නය හෙවත් AL 4 වැන්නේ ස්ථානගත වීම කන්‍යා ලග්න හිමියන්ගේ ලෞකික සැප සම්පත් එනම් ගේදොර ඉඩකඩම් යාන වාහන නොඅඩුව ලැබෙන කාලයක පෙරනිමිති පෙන්වයි. වඩාත් නිවැරදිව බැලීමේදී ලග්නාධිපති බුධ මිථුන රාශිගතව හිටියත් 11 වනට සංක්‍රමණය වී ඇති බවක් නිරූපණය කරයි. එසේම එම බුධ නවාංශක කේන්ද්‍රයේ ලෞකික සැප සම්පත් නිවේදනය කරන 4 වැන්නේ තැන්පත්ව ඇත. ඇත්තටම කිව්වොත් කන්‍යා ලග්න හිමියන්ට පැමිණ ඇත්තේ අතිශය සුබදායක ඉදිරි කාල පරිච්ඡේදයකි. ඒකාධිපති සිකුරු 12 වැන්නේ සිංහ රාශියේ තිබුණද එය භාව කේන්ද්‍රයට අනුව ලග්නයේ පතිත වී ඇත. ඒ දෙකද 10 වැන්නේ පතිත වීම මත රැකියාව නිසා ධනස්ථානයේ ශක්තිමත් වන බවක් පෙන්눔 කරයි. එසේම දෙකාධිපති සිකුරු නවාංශක කේන්ද්‍රයේ 11 වැන්නේ වීම මත ධනලාභ මෙන්ම තැන්පත් ධනය වර්ධනය කරන ග්‍රහ පිහිටීමක් නිවේදනය කරයි. තත්කාල කේන්ද්‍රයේ 3 වැන්න ගැන පරීක්ෂා කර බැලීමේදී තුනාධිපති කුජ 9 වැන්නේ ගෝචරය වෙමින් පවතී. එම කුජගේම නැකතක වන අතර භාව කේන්ද්‍රයට අනුව 10 වැන්නේ වෙයි. එසේම ආරූඪ කේන්ද්‍රයට අනුව UL හා A8 10 වැන්නේ පතිතව ඇත. තවද එම කුජ 22 වන දීර්ඝානාධිපති හා 64 වන නවාංශකාධිපතියන් වෙයි. නවාංශක කේන්ද්‍රයේද 8 වැන්නේ තැන්පත්ව ඇති අතර UL ද එහිම වෙයි. එම නිසා මෙම තත්කාල කේන්ද්‍රයේ කුජ බොහෝසේ පීඩා වී ඇත. සහෝදර සහෝදරයන්ට අපල ගෙන දෙන කාලයකි. කුජ නිවේදනය කරන ආරක්ෂක අංශ වලින් යාන වාහන වලින් යන්ත්‍ර සූත්‍ර වලින් හානි පැමිණිය හැකි කාලයකි. එම නිසා බොහෝසේ පරිස්සම් විය යුතු කාලයකි. තවද ඒ 3 6 වැන්නේ පතිතව ඇත. එමගින් සහෝදර සහෝදරයන් සමග අමනාප වීම සතුරුකම් ඇතිවීම සිදු විය හැකි කාලයකි. කුජ ශරීරයේ ලේ ධාතුව නිවේදනය කරන බැවින් හදිසි අනතුරු පිළිබඳ වඩා අවධානයෙන් ක්‍රියා කළ යුතු කාලයකි. මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ යම් ජම්මියෙකුගේ කේන්ද්‍රයේ කුජ 6, 8 හෝ 12 තැන්පත්ව පවතීද ඔහුට හෝ ඇයට කුජගේ දසාවක් හෝ අතුරු දසාවක් යන්නේ නම් වහාම කතරගම දෙවියන් උදෙසා බාරහාර වීම කළ යුතුමයි. තත්කාල කේන්ද්‍රයේ 4 වැන්න ගැන පරීක්ෂා කර බැලීමේදී 4 අධිපති ගුරු 11 වැන්නේ උච්ච බලයෙන් වෙයි. එය ඊ타ත්ම හොඳ පිහිටීමකි. ගුරු කන්‍යා ලග්න හිමි කේන්ද්‍රයකට බාධක ග්‍රහයා වුවත් 11 වැන්නේ එම ගුරු 9 වැනි දෘෂ්ටියෙන් බාධක ස්ථානයේ දකින බැවින් කන්‍යා ලග්න හිමියන්ට මේ දිනවලදී තමාට පැමිණෙන බාධක ජය ගැනීමේ හැකියාව නිසැකයෙන්ම පවතී. එම ගුරු රවි සමග සංයෝග වී තිබීම තවදුරටත් කන්‍යා ලග්න හිමියන්ට ජයග්‍රහණ ගෙන එන පිහිටීමකි. තවද එම ගුරු ශනිගේ නැකතක වන අතර එම ශනි දිග්බලයෙන් යුක්ත වීම තවදුරටත් ප්‍රබල පිහිටීමකි. සඳුද තත්කාල කේන්ද්‍රයේ 4 වැන්නේ පතිතව ඇත්තේ දිග්බලයෙනි. සඳුගේ එම පිහිටීම කන්‍යා ලග්න හිමියන්ගේ මවට සුබතාවයක් පෙන්වුවත් එම සඳු කේතුගේ නැකතක වෙයි. එම කේතු 12 වැන්නේ ගෝචරය වෙමින් පවතී. තවද ආරූඪ කේන්ද්‍රයට අනුව ඒ 4 6 වැන්නට පතිතව ඇත. එම නිසා කන්‍යා ලග්න හිමියන්ගේ මවට හදීසි අසනීප තත්වයක් නිසා රෝහල්ගත වීමක් හෝ සරෝ සතුරු පීඩාවක් ගෙන දිය හැක. තත්කාල කේන්ද්‍රයේ 5 වැන්න ගැන බැලීමේදී 5 අධිපති ශනි දිග්බලව 7 වැන්නේ වෙයි. එම ශනි බුධගේ නැකතක වන අතර එම බුධ ස්වක්ෂේත්‍ර බලයෙන් 10 වැන්නේ වීම සුබදායකයි. ඒ හේතුවෙන් කන්‍යා ලග්න හිමියන්ගේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු
අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීමේ හැකියාවක් පෙන්눔 කරයි. එසේම කන්‍යා ලග්න හිමියන්ගේ වැඩිමහල් දරුවා කෙරෙහිද සුබ තත්ත්වයන් වර්ධනය කර දෙනු ලබයි. තවදුරටත් ආරුඩ ලග්නයේ කෙරින් ඒ පහ නවවැන්නේ පතිත වීම හරහා කන්‍යා ලග්න හිමියන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන බවක් හා ඒ සඳහා විදේශගත වීමක් වන්නේ නම් ඒද සාර්ථක කරගත හැකි බව පෙන්눔 කරයි. දැන් අපි බලමු තත්කාල කේන්ද්‍රයේ 6 වැන්න. 6 අධිපති ශනි 7 වැන්නේ දිග්බලව වක්‍රව පවතී. එසේම වක්‍ර ග්‍රහයා නිවේදනය කරන රාහු 6 වැන්නේ ගෝචරය වෙමින් පවතී. රාහු 6 වැන්නට හොඳ ග්‍රහයෙකි. තවද ඒ 4 6 වැන්නේ වෙයි. මවට හා ලෞකික සැප සම්පත් වලට සොර සතුරු පීඩා මෙන්ම රෝග පීඩාද ඇතිවිය හැක. ඒ තුනද 6 වැන්නේ වීම මත තමාගේ සහෝදර සහෝදරියන්ටද සොර සතුරු හා රෝග පීඩා ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී. කෙසේ නමුදු ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට අනුව කන්‍යා ලග්න හිමියන්ගේ තත්කාල කේන්ද්‍රයේ වාසනා ලක්ෂය 6 වැන්නේ වෙයි. එම හේතුවෙන් ඉහත සඳහන් 6 වැන්නේ ඇති සියලු කරදර බාධක අභිබවා වාසනා ගුණය ඉදිරියට එනු ඇත. 7 වැන්න ගැන සලකා බැලීමේදී එය කන්‍යාවට බාධක ස්ථානයේ වෙයි. නමුදු 7 අධිපති ගුරු 11 වැන්නේ උච්ච බලයෙන් සංක්‍රමණය වෙමින් 7 වැන්න දෘෂ්ටියෙන් දකි. එම නිසා සමාජගත වීමේදී හා ශනි 7 වැන්නේ වීම තවදුරටත් විමසා බැලීමේදී තමාගේ වයසට වඩා වැඩිමහල් අය සමග සම්බන්ධතා ගොඩනැගීමේ ප්‍රවණතාවයක් පවතී. එසේම එම ශනි කන්‍යා ලග්න හිමියන්ගේ සහකරුට හෝ සහකාරියට දුක් පීඩා දීමට පෙළඹීමක්ද පෙන්눔 කරයි. තවද ඒ 10ද 7 වැන්නේ බාධක ස්ථානයේ වීම මත තමාගේ රැකියාවට හෝ ව්‍යාපාරයට බාධා නිතනින් එල්ලවනු ඇත. කෙසේ නමුදු බාධක ග්‍රහය දෘෂ්ටියෙන් බාධක ස්ථානයේ දැකීම මත එන සියලු බාධක ජය ගැනීමට කන්‍යා ලග්න හිමියන්ට ශක්තිය ධෛර්යය ලැබෙනු ඇත. 8 අධිපති කුජ භාව කේන්ද්‍රයට අනුව 10 වැන්නේ වෙයි. පෙර කී පරිදි කන්‍යා තත්කාල ග්‍රහ ගෝචරයට අනුව කුජ බොහෝසේ පීඩා වී ඇත. එම නිසා තවදුරටත් කන්‍යා ලග්න හිමියන් රෝග පීඩා වලින් හා හදිසි අනතුරු වලින් වඩාත් පරිස්සම් විය යුතුය. තවද ලෞකික සැපතට යොමු වීමේදී සතුරු බාධා තත්වයන් හට ගැනීමේ ප්‍රවණතාවයක්ද පවතී. 9 වැන්න ගැන බැලීමේදී 9 අධිපති සිකුරු භාව කේන්ද්‍රයට අනුව ලග්නයේ පතිත වීම හොඳ පිහිටීමකි. එම සිකුරුගේම නැකතක වී වඩාත් සුබදායී වෙයි. නමුත් ඒ 9 12 වැන්නේ වීම පෙරපින් පල නොදෙන ස්වභාවයක් හා පියාට රෝහල්ගත වීමක් පෙන්눔 කරයි. නමුදු පියකාරක රවි ප්‍රබලව 11 වැන්නේ වීම මත එය එතරම් පීඩාකාරී නොවනු ඇත. 10 අධිපති බුධ එහිම ශුවක්ෂේත්‍රව පැවතීම රැකියාවට ඉතාමත් යහපත් පිහිටීමකි. තවද බුධ ගුරුගේ නැකතක වන අතර එම ගුරු උච්ච බලයෙන් 11 වැන්නේ වීම මත කන්‍යා ලග්න හිමියන්ට මේ දිනවල තමා කරන රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් නොසිතූ ලාභ ලැබීමේ හැකියාවන් පවතී. ඒ 10 7 වැන්නේ වීම මත රැකියාව හරහා සමාජගත වීමක්ද පෙන්눔 කරයි. නමුත් 10 වැන්නේ යූහෙල්ලා ඒ 8 තැන්පත් වීම මත කන්‍යා ලග්න හිමියන් කරන රැකියාවේ හෝ ව්‍යාපාරයේ වෙනස් වීමක්ද මේ දිනවලදී සිදු විය හැක. 11 අධිපති සඳු දිග්බලව 4 වැන්නේ වීම මත රැකියාවෙන් ලැබෙන ධනය උපරිම මට්ටමකට මේ දිනවලදී පත්වෙනු ඇත. එසේම රැකියාවෙන් ලැබෙන ධනය ලෞකික සැප සම්පත් වෙනුවෙන් යෙදවීමක්ද සඳු 4 සිටීම හරහා පෙන්눔 කරයි. ගුරු උච්ච බලයෙන් 11 වැන්නේ ගෝචරය වීමද රවි 11 වැන්නේ වීමද හරහා රැකියාව හරහා ලැබෙන ආදායම් ඉදිරි කාලයේදී වඩාත් වර්ධනය වෙනු ඇත. තවද ඒ 11 9 වැන්නේ තැන්පත් වීමද පෙර පින් හරහාද ධනය ලැබීමේ වාසනාවක් පෙන්눔 කරයි. අවසාන වශයෙන් 12 අධිපති රවි 11 වැන්නේ වීම යහපත් බවක් පෙන්눔 කරන අතර එම රවි උච්ච ගුරු සමග යෝග වී පැවතීම සුබ ඵලය තවදුරටත් වර්ධනය කරනු ඇත. කේතු 12 වැන්නේ වීම මත කන්‍යා ලග්න හිමියන්ගේ වැයපක්ෂය පාලනය කිරීමට රුකුලක්ද ගෙන එනු ඇත. තවදුරටත් ඒ 9 12 වැන්නේ වීම මත කන්‍යා ලග්න හිමියන්ට උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට සුදුසු කාලයක්ද නිර්මාණය කර දී ඇත. සමස්තයක් වශයෙන් ගත් කල කන්‍යා ලග්න හිමියන්ට ඉදිරි කාලය ආර්ථිකමය වශයෙන් ඉතා සුබ ඵල ගෙන දෙන කාලයකි.
කෙසේ නමුත් කන්‍යා ලග්න හිමියන් තත්කාල ග්‍රහ ගෝචරයට අනුව කුජගේ ඇති පීඩාකාරී බව හඳුනාගෙන කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කිරීමට වග බලාගත යුත්තේ කුජගේ ඇති ආවේගශීලීත්වය පාලනය කර ගැනීමෙන්ය. දැන් අපි බලමු කන්‍යා ලග්න හිමියන්ට මේ දිනවලදී තමාට ඇති අපල උපද්‍රව අඩු කර ගැනීමටත් සුබ ඵලයන් වර්ධනය කර ගැනීමටත් කළ හැකි ප්‍රතිකර්මයන් හා කළ යුතු ආගමික වත්පිළිවෙත් ගැන විමසුමකට. කන්‍යා ලග්න හිමියන් බෝධි පූජා තැබීම හරහා තමාට මේ දිනවල ඇති ධනය ලැබීමේ සුබතාවයන් වර්ධනය කර ගැනීමේ හැකියාවක් පවතී. එසේම විෂ්ණු දෙවියන් වැඳ පුදා පූජා පැවැත්වීමෙන් හා පින් දීමෙන් ලග්නාධිපතියා බලවත් කරගත යුතුය. එසේම කතරගම දෙවියන් වැඳ පුද පූජා පවත්වා බාරහාර වීමෙන් හා පින් දීමෙන් පීඩා වී ඇති කුජගෙන් එන දරුණු අපල පවා මගහරවා ගත හැකි වනු ඇත. තවදුරටත් පත්තිනි මෑණියන් උදෙසා පුද පූජා පවත්වා පින් දීමෙන් කන්‍යා ලග්න හිමියන්ට එතැයි සිටිය හැකි අනතුරු රෝග පීඩා මගහරවා කරන ව්‍යාපාර දියුණු කරවා ගත හැකි වනු ඇත. ඉතින් ඇත්තටම මේ දිනවල පවතින තත්කාල ග්‍රහචාරයට අනුව කන්‍යා ලග්න හිමියන්ට ඉතාමත් සුබදායී කාලයක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒක නිසා යම් යම් බාධාකාරී පීඩාකාරී අවස්ථා පැමිණියත් ඒවා ඉතාමත් සුළුසේ සලකලා එම අභියෝගයන්ට මුහුණ දීලා කන්‍යා ලග්න හිමියන් තමන්ගේ දවසේ වැඩ කටයුතු අතපසු කරන්නේ නැතුව ඒවා සාර්ථකව කරගෙන යෑමෙන් ඔවුන්ට ඉදිරියේදී තවදුරටත් ජයග්‍රහණ ළඟා කරගත හැකි වනු ඇත. අපි ඉදිරියටත් මේ වගේ අනිත් ලග්න හිමියන්ට සතිපතා පලාපලයක් ගෙන එනවා. හැමදාම සඳුදා දින ලග්න පලාපල විස්තරය ඔබට වීඩියෝ එකක් හරහා බලා ගන්න පුළුවන්. ඉතින් රැඳී සිටින අපිත් එක්ක අපේ channel එක subscribe කරන්න. ඉතින් කෙනෙකුගේ යන දශාව අනුව කෙනෙකුගේ ග්‍රහ පිහිටීම අනුව මේ පලාපලයන් යම් තරමක් දුරට වෙනස් වෙනවා. ඒද ඇත්තටම ඔබට හොඳම දේ තමන්ගේ ජන්මපත්‍රය හොඳ දෛවඥයෙකු ලවා පරීක්ෂා කරගන්න එක. ඔබට අවශ්‍ය නම් අපේ හරහා ඒ දේ කරගන්න ඉතිරිය දැක්වෙන දුරකථන අංකයට WhatsApp message එකක් දාලා ඔබට අපි හා සම්බන්ධ විය හැකි. ඔබගේ ජන්මපත්‍රය අපි ඉතා නිවැරදිව පරීක්ෂා කරලා දෙනවා.